ලෝක කුසලාන රන් කුසලාන අපේ තියාගෙන ඉන්න මුළු ලෝකයක්ම තමන්ගේ පාමුල තියාගෙන ඉන්න ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ජූලියන් අල්වාරෙස්. දවසක් අල්වාරෙස් ළඟට එන ඒ කණ්ඩායමේ අනිත් ක්‍රීඩකින් කිහිප දෙනෙක් මෙහෙම කියනවා. ජූලියන්, ඔයාගේ ඇඟේ එකම එක ටැටු එකක්වත් නැහැ. මුළු ටීම් එකේම එහෙම ඉන්න කෙනා ඔයා විතරයි නේද? මේ කතාව ඒ ක්‍රීඩකයන් ඇහුවේ ජූලියන් අල්වාරෙස්ගේ ශරීරයේ කිසිම ටැටු එකක් දකින්නට නොලැබෙන නිසා. අනෙක් ක්‍රීඩකයන් හැම දිනකම ඒ විදිහේ ටැටු එකක් දකින්න තියෙන නිසා. සමහරව හිතුවා අල්වාරෙස් මේක කරන්නේ කණ්ඩායමේ අනිත් අයට වඩා වෙනස් වෙලා පේන්න කියලා. තවත් සමහරව හිතුවා මේක මාධ්‍ය අවධානය ගන්න කරන උපක්‍රමයක් කියලා. හැබැයි අල්වාරෙස් දුන්න උත්තරය වෙනස් උත්තරයක් වුණා. සාමාන්‍යයෙන් අද කාලේ තරුණයෙක්ගෙන් අහන්න ලැබෙන්නේ නැති විදිහේ ලස්සන උත්තරයක් ඔහු දුන්නා. ඔහු මේ උත්තරය මාධ්‍ය හමුවේත් ඒ විදිහටම කිව්වා. මම මේක කරන්නේ කාටවත් වඩා වෙනස් වෙලා කැපිලා පේන නෙමෙයි. මම පොඩි කාලේ මගේ තාත්තා නිතරම මට කියපු දෙයක්. තාත්තා කිව්වා ජීවිතේට ටැටු එකක් ගහන්න එපා. දුම් බොන්න එපා. මත්පැන් බොන්න එපා කියලා. අද ලෝකයේ මිලියන ගණනක් ආදරය කරන යුරෝ බිලියන ගණනක් වටිනා පාපන්දු තරුවක් වුණ ජූලියන් අල්වාරෙස් තවමත් ජීවත් වෙන්නේ. එදා ඔහු ගමේදී ගත කරපු සරල තමන්ගේ තාත්තා කියපු උපදෙස් එක්ක. හැබැයි මේ කතාවේ වැදගත්ම කොටස තියෙන්නේ මෙතන. අල්වාරෙස් තමන්ගේ තාත්තගේ වචනේ රකින්න ගමන් තමන්ගේ යාළුවෝ කරන දේවල් දිහා බලලා මම විතරයි හොඳ, මේ අය හැමෝම නරකයි කියන මානසිකත්වයේ හිටියේ නැහැ. එයා ළඟ තිබුණේ පුදුමාකාර පරිණත බවක්. අපි හැමෝම වැඩිහිටියෝ අපේ ජීවිතය ගැන තීරණය ගන්න, තමන් කැමති දේ කරන්න හැමෝටම නිදහසක් තියෙනවා. මම කාවවත් විනිශ්චය කරන්නේ නැහැ. මගේ යාළුවෝ මගේ කණ්ඩායමේ අය කරන දේට මම ගරු කරනවා. හැබැයි මගේ පැත්තෙන් බැලුවොත් මම ඒ දේ කරන්නේ නැහැ. ඒ මගේ තාත්තට උන්න පොරොන්දුව වගේම මගේ හිතේ තියෙන අනන්‍යතාවය නිසාමයි. පාපන්දු කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක්. ඉතින් අපි දකිනවා හැම කෙනෙක්ම විවිධාකාරී අනන්‍යතාවයන් ගොඩනගන්න විවිධාකාරයේ දේවල් කරනවා. හැබැයි අල්වාරෙස් ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව ලෝකෙම අවධානය දිනා ගන්නවා. අපි දන්නවා පාපන්දු ලෝකයේ ටැටු භාවිත කරන්නේ නැති තවත් එක ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. රොනාල්ඩෝ ටැටු භාවිත කරන්නේ නැත්තේ නිරන්තරයෙන්ම ලේ දන් දීමට Tamanට තියෙන උනන්දුව නිසා. ඉතින් අල්වාරෙසුත් ලෝකයට දෙන්නේ වෙනස් විදිහේ ආදර්ශයක්. අල්වාරෙස්ගේ මේ අවංක ප්‍රකාශයත් එක්ක සමාජ මාධ්‍යවල ඔහු ගැන ලොකු කතාබහක් ඇති වුණා. මිලියන ගණනක් රසිකයන් ඔහුට Tamanගේ උපරිම ගෞරවය පුද කළා. නූතන පාපන්දු ලෝකයේ මිලියන ගණන් සල්ලි හොයන මිනිස්සු අතරේ Tamanගේ සදාචාරය රැකගන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නේ බොහොම අතලොස්සක් වෙන්න පුළුවන්. අල්වාරෙස් ඔයා ඒ වගේ කෙනෙක්. ඒක රසිකයෙක් එහෙම කියලා තිබුණා. ඉතින් ටැටු එකක් භාවිත කිරීම, භාවිත නොකිරීම කියන්නේ පුද්ගලික නිදහසක්. අපි මේ කතාව ඔබට කිව්වේ ඒ ගැන කියන්න නෙවෙයි. Tamanගේ තාත්තා දීපු වටින යහපත් අවවාදයක් තවමත් ජීවිතයට එකතු කරගන්න අල්වාරෙස් කටයුතු කරනවා. සමහර වෙලාවට අපි තරුණ වයසට එද්දී දෙමාපියන් කියන දේවල්, වැඩිහිටියන් කියන දේවල් අපේ ආදර්ශයක් විදිහට ජීවිතයට ලං කරගන්නේ නැහැ. හැබැයි අල්වාරෙස් Tamanගේ තාත්තා ගෙදරදී කියා දීපු ප්‍රීති තුනම ඒ විදිහට තවමත් ඉෂ්ට කරනවා. අපිට ඕනුනේ අල්වාරෙස් Tamanගේ හිතේ තියෙන රීති ටික ඒ විදිහටම කරන විදිහත්, Tamanගේ තාත්තා දීපු උපදෙස් ඒ විදිහටම කරන විදිහත් ඔබට කියන්න විතරයි. ඒ වගේම ලෝකෙම දන්න මේ ක්‍රීඩකයා ගැන කියන්නත් අපිට වුණා. ඉතින් සමහර තැන්වල අපේ හිතින් අපි හදාගෙන ඉන්න සංයමය කියන රේඛාව ඒ විදිහටම තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක් බවට පත් වෙයි.